හරි පුතේ. දැන් අපි යන් ඔකේ ළමයි. දැන් අපි යන් ඊළඟ තියරම් එකට. Angles around the point added up to 360. ඒ කියන්නේ point එකක් වටේ angles කීයක් අඳින්න පුළුවන්ද අපිට? point එකක් වටේ අපිට angles අඳින්න පුළුවන් තරම්. එතකොට ඒ angles ඔක්කොගෙම sum එක කීයක් වෙනවද? 360 degrees. දැන් මෙතන angles තුනක් තියෙනවා. A B C. එතකොට මේ angles තුනේම sum එක 360 degrees. ඒ කියන්නේ A angle එක B plus C equal 360 degrees. දැන් මෙතන මේ point එක වටේ තියෙන angles හතරක් A B C D. එහෙනම් මේ හතරෙම sum එක කීයද? 360 degrees. A plus B plus C plus D equal 360 degrees. පැහැදිලිද? Okay. හරි. අපි බලන්න මේ diagram එක දිහා. මේ diagram එකේ ඔයගොල්ලෝ පේනවා මේ F කියන point එක වටේ angles තුනක් තියෙනවා. එතන මේ angles තුනේම sum එක බලන්න. දැන් මෙතන තියෙන sum එක කීයද? 110, 122, 128. මේ ටික එකතු කරලා වෙනවා 360. නේ? හරි. අද අපි angles එක වෙනස් කරලා බලමු. මම වෙනස් කළා. එතකොට එන්නේ කීයද? 128, 112, 120. දැන් මේ තුන දෙනා එකතු කරලා කියන්නේ කීයද? 360. හරි. අපි තව පාරක් වෙනස් කරලා බලමු. හරි. දැන් බලන්න ආපු angles තුන 50, 134, 176. ඇඩ් කළාම එනවා කීයද? 360. හරි ළමයි. අපි දැන් එක්සැම්පල් එක බලමු. දැන් මෙතන ඔයගොල්ලෝ මේ point එක වටේ angles තියෙනවා තුනක්. පේනවද? එතකොට මේ තුන් දෙනාගේම sum එක 360. එහෙනම් x plus 150 degrees plus 80 degrees. කීයක් වෙනවද? 360 degrees. reason එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. කෙටි කරලා ලියමු. angles at a point. සම්පූර්ණ theorem එක ලියන්න ඕනේ නැහැ අපි. angles at a point. නැත්නම් angles around a point. නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් sum of the angles around the point added up to 360. එහෙම ලියන්න පුළුවන්. මේ විදිහට ලියුවනම් ඇති. x දැන් මේ equation එක solve කරමු. 150 plus 80 කීයද? 230 equal 360. කීයද x වෙන්නේ? 360 degrees minus 230 degrees. 130. ඉතින් x වල value එක කීයද? 130. හරි. තව example එකක් බලමු අපි. okay. දැන් මෙයාගේ point එක වටේ angles කීයක් තියෙනවද? මෙයාගේ point එක වගේ තියෙන angles හතරක් නේද? එහෙනම් එතකොට මේ හතරෙම sum එක කීයක් වෙන්න ඕනද? 360. x plus 50 plus 60 plus එකක් තියෙනවා 100 equal 360. reason එක අපි ලියමු. angles around a point නැත්නම් angles around a point. reason එක අපි ලියුවා. හරි. දැන් මේක ඇඩ් කරමු නේද? කීයද එන්නේ? 50 plus 60 110, 110 plus 100 210 equal 360. X equal 360 minus 210 කීයක් වෙනවද ළමයි? 150 degrees. and x කියන්නේ 150 degrees. okay ඊළඟ එක. දැන් මෙතන හරි. දැන් බලන්න ඊළඟ එක. දැන් මෙතන point එක වගේ තියෙන angles පහක්. පහම equal. පහම x. එතන angles පහක් තියෙන පහේව x එකතු කරාම කීයද එන්නේ? x එක පස් පාරක් එකතු කරාම කීයද එන්නේ? 5x. now 5x equal 360 degrees. reason එක angles
around the point. කියලා පුතේ එන්නේ x කියන්නේ 360 divide කරන 5 වලින්. බෙදමුද අපි? හරි. 36 divided by 5 7. එකක් ඉතුරු 10 වෙනවා 10 වලට වෙනවා 72 degrees. හරි අපි තව එක එක්සැම්පල් එකක් බලමු. ඕකේ. දැන් බලන්න මේ ගානේ මේ පොයින්ට් එක වටේ angles දෙකක් තියෙනවානේ. ඒතර ඒ දෙන්නගේ sum එකක් 360. එන x plus 80 equal 360 degrees. reason එක ලියමු. angles at a point. x equal 360 minus 80 කීයද? 0 minus 0 0 මේක 16 වෙනවා. 16 minus 8 8 2 280 degrees.